මේ බුක් එක නිකන් මන් දැන් කොච්චර වෙලාද? දැන්ද ගේන්නේ? සර් මං මෙච්චර වෙලා මේ පොත හොයන ගමන් හිටියේ. මේ වැඩක් කිව්වම වෙලාවට කරන්න දැනගන්න. එක එක දේවල් කියන්නේ. දැන් මෙයාගෙන ලොකු ලයින් බා දවසක් අපි ඉඳ ගන්න චයාසලත් ඉඳගෙන. නෑ සර් මගේ දනිස් අමාරු නිසා මං පොඩ්ඩක් ඉඳගත්තේ. මං එද්දි මගේ ඡායගේ ඉඳන් ඉන්නේ. එතකොට මං ඔයාගේ වැඩකාරයෙක්ද? ආයෙම අපේ ඉස්සරහින් ඉඳගෙන ඉඳලා අහුවෙන්න එපා ඈ. හා සර්. සර් මගේ පඩියෙන් කපා ගන්න කියලා මං සල්ලි වගේක් ඉල්ලලා තිබ්බා. ඒක වට ගන්න විදියක් නෑ. ඔයාගේ පරණ එරිස් වගේ තිබ්බා. සර් මගේ දුව තවත් ඉගෙන ගන්නවා. ඒකට සල්ලි වගේක් ඕන වෙලා තියෙන්නේ. ඔයාගේ දුව මොනවද ඉගෙන ගන්නේ? ඒක නම් මට කියන්න තේරෙන්නේ නෑ. සර්ලා වගේ හොඳට ඇඳලා පැළඳලා මේ වගේ ලොකු තැනක වැඩ කරන්න තමයි එයා ඉගෙන ගන්නේ. අපි වගේ නම් වෙන්න බැරි වෙයි. ඔයා වගේ තේ හදන එකෙක් තමයි වෙන්නේ. අම්මේ ඔයාගේ දවල් කෑම එක මෙයා දී මැඩම්. හරි පුතේ ඔයා යන්න. ඔෆිස් එක හොඳට පිරිසිදු කරානේ. දන්නවනේ අද අලුත් මැනේජර් කෙනෙක් එනවා කියලා. වැඩ ටික හොඳට කරලා තියෙනවා ඈ. ඔයා ඔයාගේ වැඩ ටික පල්ලෙහාට ගිහිල්ලා කරගන්න මැනේජර් සාපුවම මට ඉන්ෆෝම් කරන්න. සර් මැනේජර් නම් ඇවිල්ලා ඉන්නේ. මොකක්? මොකෝ ඔය දෙන්න සයිලන්ට් එකේ ඉන්නේ? මැඩම් කොහොමද මං කොහොමද මැනේජර් කෙනෙක් වෙලා මේ තැන ඉන්නේ කියලා දහන්නේ? මේ සමාජයේ හැමෝම ඔයාලා වගේ පහත් විදියට අනිත් අයට සලකන අය වුණා නම් අද මට මේ තැනට එන්න බෑ. අපිට අත දෙන්න, ඉහළට යන්න, උදව් කරන්නත් ටික දෙනෙක් හරි ඉන්නවා. මගේ හැම දෙයකම පිටිපස්සේ හිටියේ මගේ අම්මා. මගේ අම්මගේ මහන්සිය. ඔයාලගේ ගෙවල් වල අම්මලා මොකක් හරි ජොබ් එකක් කරනවද? නෑ මැඩම්. ඒකද ඔයාලා මගේ අම්මට මෙහෙම සලකන්නේ? එදා ඔයාලා මගේ අම්මට සලකන විදිය දැක්කට පස්සේ මං හිතාගත්තා කවදා හරි දවසක මේ ආයතනෙම ඔයාලට වඩා ලොකු පෝස්ට් එකකට එනවමයි කියලා.